2026 වසර වෘශ්චික ලග්න හිමියන්ට ගෙවෙන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. වෘශ්චික ලග්න හිමියෙක් නිවසේ ඉන්නවා කියලා කියන්නේ ඒ ගෙදර ගොඩක් ලස්සනයි, හරිම පිළිවෙලයි. ඒ වගේම හරිම පිරිසිදුයි. ඉතින් මේ පිළිවෙල පිරිසිදුකම තියෙන වෘශ්චික ලග්න හිමියන්ට ජීවිතයේ කවදාවත් ලෙහෙසියෙන් වරදින්නේ නැහැ. මොකද මේ අයගේ ගොඩාක් ධෛර්යවන්තකම, උත්සාහවන්තකම තියෙන නිසා තමයි මේගොල්ලෝ මේ විදිහට ජීවත් වෙන්නේ. අනිත් අයට ආදර්ශයක් විදිහට ජීවත් වෙන වෘශ්චික ලග්න හිමියන්ට 2026 වසර කියලා කියන්නේ ඉතාමත් යහපත් වසරක්. ඔයාලා හැමෝගෙම සියලු බලාපොරොත්තු ඉටු වෙන වසරක් කියලා කියන්න ඕනේ. ඒ මොකද සියලු ග්‍රහ පීඨීන් මැද ඔයාලගේ ජීවිතේ වාසනාව කරා නගා වෙන්න වරට අවස්ථාව තියෙනවා. පොළොව ආශ්‍රිත සියලුම දෙයින් ලාභත් වෙනවා. අඹුස් හිමියන් අතර යම්කිසි මතභේද තත්ත්වයක් තිබුණා නම් ඒ දේවල් මේ වසරත් එක්කම, ඒ කියන්නේ වසරේ ආරම්භයත් එක්කම නිමාවටපත් වෙනවා. දුරස්ථභාවය ඉවත් වෙලා සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන් වැඩ කටයුතු කරලා ජීවත් වෙන්න අවස්ථාව උදා වෙනවා. සියලුම සතුරු බලපෑම් ඉවත් වෙනවා වගේම තමුන්ගේ ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන වසරක්. ගුරු ග්‍රහයා 9 වෙනි භාවයට, ඒ කියන්නේ කටක රාශියට ජුනි මාසයේ සංක්‍රමණය වෙනවා. මේ සංක්‍රමණය වීමත් එක්කම ඉඩකඩම් සම්බන්ධ ගැටලු තත්ත්වයක් තිබුණා නම් ඒ සියල්ලම නිමාවටපත් වෙනවා. ඒ වගේම තමයි යාන වාහන ලාභ, භූමි ලාභ මේ සියල්ලම අරගෙන එනවා 9 වෙනි භාවයේ ගුරු ග්‍රහයේ ගෝචරය වීම හරහා. අධ්‍යාපනයෙන් ජය ලබනවා වගේම උසස් අධ්‍යාපනයට අවස්ථාවන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සැලසෙන බව කියන්න ඕනේ. සෞන්දර්ය දක්ෂතා ඉස්මතු වෙන වසරක්. ඒ වගේම තමයි හැමෝටම නිවාසලාභ බලාපොරොත්තු වෙලා හිටියනම් ඒ සියලුම නිවාසලාභ ලැබෙන වසරක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි තමුන්ගේ නිවස අලුත් වැඩියාවක් කරන්න හිටියනම් ඔන්න ඔයාලට මේ වසර තුලදී ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. ඒ වගේම විරුද්ධ පාර්ශවයෙන්, ඒ කියන්නේ ස්ත්‍රී පාර්ශවයට පුරුෂ පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙනවා වගේම පුරුෂ පාර්ශවයට ස්ත්‍රී පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙනවා. වෘශ්චික ලග්න හිමි ඔබ පළවන දෙකාරණයට අයත් වෙලා නම් කටක සිට කන්‍යා නවාංශකයින් උපත ලැබලා ඉන්නවා නම් 8 වෙනි භාවයට අධිපති වුණ බුධ ග්‍රහයා 22 වෙනි දෙකාරණාධිපති ග්‍රහයා වෙනවා. ඒ වෙලාවෙදී බුධ ග්‍රහයා වඩාත් අසුබ පර දෙන ග්‍රහයෙක්ින්ද ඔයාලගේ බුද්ධියේ හීන වෙන්න පුළුවන්. ඒ වගේම වාපිත් සෙම් දෝෂ වලින් නිතරම පීඩා විඳින්න සිදු වෙන්න පුළුවන්. ඉතින් බුධ මහ දසාවක් වගේ ගෙවෙනව නම්, අතුරු දසාවක් ගෙවෙනව නම් මෙන්න මේ අයට බාධා තත්ත්වයක් මතුවෙනවා. ඒ වගේම තමයි වෘශ්චික ලග්නේ දෙවෙනි දෙකාරණයට අයිති තුලා වෘශ්චික ධනු කියන නවාංශකයකින් උපත ලැබලා ඉන්නව නම් 7 වෙනි භාවයේ 12 වෙනි භාවයේ අධිපති සිකුරු ග්‍රහයා 22 වෙනි දෙකාරණාධිපති වීම හරහා සිකුරු ග්‍රහයා අසුබ ඵල දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මේ කාලෙදී ශරීර ශක්තිය හීන වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහය පිළිබඳව ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් සිකුරු මහ දසාවක්, සිකුරු අන්තර දසාවක් ගෙවෙනවා නම් කල්පනාවෙන් ඉන්න ඕනේ. වෘශ්චික ලග්නයේ 3 වෙනි දෙකාරණයට අයිති මකර කුම්භ මීන යන නවාංශක වලින් ඔයාලා ඉපදිලා තියෙනවා නම් සෙනසුරු ග්‍රහයා කියන්නේ 22 වෙනි දෙකාරණාධිපති ග්‍රහයා. සෙනසුරු මහ දසාව අන්තර දසාව ගෙවෙනවා නම් ප්‍රශ්න ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් මගින් මෙන්න මේ ග්‍රහපල තියෙන අයට සුදුසු ප්‍රතිකර්ම කරගෙන කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් කරලා ඔයාලගේ ජීවිතයේ සෞභාග්‍ය ළඟා කරගන්න. සාමාන්‍ය වෘශ්චික ලග්න හිමියෙකුට තියෙන හොඳ ග්‍රහ සංයෝගයක් තමයි ගුරු ග්‍රහයා සමග කුජ ග්‍රහයා වක්‍ර වී සංයෝග වීම. ඉතින් මේක දුර්ලභ රාජයෝගයක්. කුජ ග්‍රහයා ලග්නගත වෙලා කුජ මහදසාව ලැබුවොත් ගොඩාක් අයට ඉඩකඩම් වස්තු වගේ දේවල් નિરાයාසයෙන්ම ලැබෙනවා. සියලුම තරඟ වලින් ජය අත් වෙනවා. ඒ වගේම තමයි බුධ ග්‍රහයා ගුරු ග්‍රහයා එක්ක සංයෝග වෙලා සිටීම තුලත් අධිකව ධන සම්පත් ලැබෙන සංයෝගයක්. ඉතින් මේ නිසා කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් මගින් ඔයාලගේ ධනයෝග සම්බන්ධව පරීක්ෂා කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ සඳහා WhatsApp message එකක් යොමු කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ කේන්ද්‍ර සටහන තුලින් තිබෙන ධනයෝග වගේම ජීවිත ඉදිරි කාලය පිළිබඳව දැනගන්න. මොකද ගුරු ග්‍රහයා 9 වෙනි භාවයට සංක්‍රමණය වීම හරහා වෘශ්චික ලග්න හිමි හැමෝටම පෙරපින් මතු කරගන්න පුළුවන් කාලයක් නිසා ආගමනුකූලව කටයුතු කරලා තමුගේ කේන්ද්‍ර සටහනට අනුව ප්‍රතිකර්ම කරගෙන අපල උපද්‍රව දුරු කර ගැනීම තුළින් 2026 වසර සෞභාග්‍යමත් වසරක් විදිහට ගත කරන්න අවස්ථාව යාලට තියෙනවා.